බලව්ව ඉස්සරහ පාරායිනේ හිටගෙන ඉන්නේ. අර මැලේරියාව හැදිලා අමාරු වෙලා නුවර ඉස්පිරිතාලේ නවත්තලා හිටිය උකුව නේද? ඒ දවසට කිව්වේ උකුව ආයේ මුවන් පැලැස්සට ඇවිදගෙන නම් එන එකක් නෑ කියලානේ. එහෙමනම් ඉතින් මේ ඉන්නේ උගේ අවතාරෙවත්ද? හෙමින් සැරේ කිට්ටු වෙන්න ඕනේ උකුවට නොදැනෙන්න. මම මලේ නෑ පිනායේ. බය වෙන්න එපා. මේ මට අදහගන්නත් බැරි වුණා බං. මොකෝ උඹ මෙතන කරන්නේ? යන් ආරච්චිට වලව්වට යන් ආරච්චිට හතුටු වෙයි උඹ දැක්කහම. මාව දැකපු ගමේ කිසිම කෙනෙක් සතුටු වුණේ නෑ බං. පෙරක් කැවු මාව දැකලා අවතාරයක් දැකලා වගේ පණ එපා කියලා දිව්වා. කඩෙන් වතුර පොල් කට්ටක් ඉල්ලුවාම මැලේරියාව හැදුනේ උන්ට වතුර දෙන්නේ නෑ කියලා කඩෙන් උත්තර ගත්තා. කොහෙද උඹ යන්න හදන්නේ? ඇයි උඹට ආරංචි ඇතිනේ? ළඟම ලෝක යුද්ධයක් එනවා. මාත් යනවා යුද්ධෙට. කවදා කොහෙ හිටියත් මැරෙන එකනේ. ලෝකෙට වැඩක් කරලා මැරෙන්න පුළුවන් නම් ඒක කොච්චර එකක්ද? මේ අනේ බං මාත් මේ හීන දැක ඉන්නේ යුද්ධෙට යන්නනේ. අනේ උඹ යන තැනකට මාවත් අරන් ඵලයන්කෝ. උඹට මේ තුවක්කුවේ මෙඩ තියන්න පුළුවන්ද? ආරච්චිලටගේ තුවක්කුව මං උස්සන් ගිහින් තියෙනවා. ඒත් වෙඩි තියලා නෑ. පුරුදෙන්ට පුළුවනි. හමුදාවට ගන්නේ තුවක්කුවෙන් වෙඩ තියන්න පුළුවන් අයලු. අපි ඉක්මනින් වෙඩ තියන්න පුරුදු වුණොත් අපිට පළවෙනි නැවෙන්ම යුද්ධයට යන්න පුළුවන්ලු. මොකද කියන්නේ? අපි ආරච්චිලටගේ තුවක්කුව හොරකම් කරලා වෙඩ තියන්න පුරුදු වෙමුද? මේ හෙට ආරච්චිලට නුවර ඒජන්ත කන්තෝරුවට යනවලු. ඔව් ආරච්චිලට ගියාට පස්සේ මං තුවක්කුව අරන් උඹේ හේනට එන්නම්. හොඳයි. අපි හේනෙදී වෙඩි තියන්න පුරුදු වෙමු.